වෙල්කම් කියලා පිළිගන්නවා වීඩියෝ එකට. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද O level maths වලට ඒකක් දාන්න කියලා. මේ වීඩියෝ ක්ලික් කරගෙන මම හිතනවා අනිවාර්යයෙන්ම O level maths වලට ඒකක් දාගන්න ගොඩක් උමනාවක් ඉන්න කෙනෙක් කියලා. එහෙනම් බලමු වීඩියෝ එකේ මේන් ටොපික් මොනවද කියලා. පළවෙනිම ටොපික් එක තමයි දක්ෂ ගුරුවරයෙක් තෝරාගන්න විදිය. දෙවෙනියට කතා කරනවා තියරි නෝට් හදාගන්න විදිය ගැන. තුන්වෙනියට කතා කරනවා පාඩම් කරන විදිය ගැන. හතරවෙනියට කතා කරනවා ටර්ම් ටෙස්ට් වල තියෙන වැදගත්කම. පස්වෙනියට කතා කරනවා පාස් පේපර්ස් කරන එක ගැන. හයවෙනියට කතා කරනවා කොහොමද ඒකක් ඒ ප්ලස් එකක් කරගන්න කියලා. වීඩියෝ එක අතර මැදදී මම දේවල් කීපයක් කියනවා. එහෙනම් වීඩියෝ එක මුලින් ඉඳලා අග වෙනකම් ස්කිප් නොකර බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් යමු වීඩියෝ එකට. මුලින්ම කතා කරමු කොහොමද දක්ෂ ගුරුවරයෙක් ඔයා තෝරාගන්න කියලා. ගුරුවරයෙක් කියපුවම එයා වගේ ඉස්කෝලේ ගුරුවරයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටියුෂන් ගුරුවරයෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්. කොහොම හරි දක්ෂ ගුරුවරයෙක් තෝරාගන්න එකේ වැදගත්කම තමයි ඔයාට සිද්ධාන්ත ඒ වගේ වැදගත් කරුණු ඉක්මනට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම නොතේරෙන දෙයක් පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා හොඳ ගුරුවරයෙක් තෝරාගන්න එක ඔයාගේ අනාගතයට හොඳ ආයෝජනයක් වෙනවා. ඊළඟට දෙවෙනියට කතා කරමු තියරි නෝට් එකක් හදාගන්න කොහොමද කියලා. මැත්ස් වල නම් ලොකුවට තියරි කරුණු ගොඩක් නැහැනේ. ගොඩක් වැදගත් සංකල්ප කීපයක් තියෙනවා. ඊටු ඒවා ඔක්කොම ගණන් තමයි තියෙන්නේ. ඔයා තෝරාගත්ත ගුරුවරයාගේ තියරි නෝට් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ඔයාගේම දේවල් ටික එකතු කරගන්න පුළුවන් ගණන් හදාගෙන ඉස්සරහට යනකොට. ඒ වගේම ඔයාටම ඒක සරලව තවත් තේරුම් කරලා තව කෙනෙක්ට තේරුම් කරන ලෙවල් එකට තියරි නෝට් එක සරල කරගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. සාමාන්‍යයෙන් ඔයාලට ගණන් ටික හදාගන්න පුළුවන් ලෙවල් එකට තියරි නෝට් එක තිබ්බනම් මැත්ස් වලට ඒකක් ගන්න එක ඇති. තියරි වල එක පාඩමක් උගන්ලා ඉවරනම අනිත් පාඩමට යනකොට ඔයා පිටු කීපයක් ඉතුරු කරලා තියන්න. ඒක මම ඇයි කියලා ඉස්සරහට කියන්න. තුන්වෙනියට කතා කරමු කොහොමද ඔයා පාඩම් කරන්න කියලා. ඒ කියන්නේ මෙතෙන්දි මම කතා කරන්නේ self study ගැන. මැත්ස් වල පාඩම් කරනවා කියලා ගොඩක් කටපාඩම් කරන්න දේවල් නැහැනේ. සරල සිද්ධාන්ත ටිකක් තේරුම් ගන්න තමයි තියෙන්නේ. මෙතන මම පාඩම් කරනවා කියලා කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම අච්චු පොතේ තියෙන අභ්‍යාස ටික කරන්න ඕනේ. ඒකට අභ්‍යාසයි මිශ්‍ර අභ්‍යාසයි දෙකම ඇතුළත්. ඔයාට එහෙම අභ්‍යාස කරන් යනකොට නොතේරෙන ගණන් අහුවෙයි. ඒ ටික ඔයාට පුළුවන් දන්න කෙනකින් අහලා ක්ලියර් කරගන්න. කොහොම හරි පාඩමක් ඉවර කරනවා කියන්නේ ඒ ගණන් ටික ඔක්කොම හදලා ඔයාට නොතේරෙන දේවල් ටිකත් ඔක්කොම ක්ලියර් කරගත්තට පස්සේ තමයි පාඩමක් ඉවරයි කියන්නේ. අර මම ඉතුරු කරගන්න කිව්ව පිටු කීපෙදී මෙතන අහුවෙච්ච වැදගත් කරුණු හොඳ ගණන් තිබ්බොත් එහෙම ඒ ගාන මෙතෙන්ද ඇඩ් කරගන්න. කියන්නේ අච්චු පොතේ මෙන්න මේ අභ්‍යාස මෙන්න මේ ගාන ආයෙ පාරක් හදන්න කියලා වගේ ඔයාට නෝට් එකක් දාගන්න පුළුවන් අර ඉතුරු කරපු පිටු කීපේ. ඊළඟට කතා කරමු ටර්ම් ටෙස්ට් වල තියෙන වැදගත්කම්. ඔයාලට විෂය කරුණු කොච්චර හොඳට පුළුවන්ද කියලා දැනගන්න තියෙන හොඳම විදිය තමයි ඔයාගේ ඉස්කෝලේ දෙන ටර්ම් ටෙස්ට් එක. ඒ නිසා ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් අනිවාර්යයෙන්ම හැම එකක්ම ලියන්න. ටර්ම් ටෙස්ට් වල තියෙන වැදගත්කම තමයි ඔයාලට හොඳටම පුළුවන් දේවල් අඳුර ගන්නත් පුළුවන්. බැරි කොටස් අඳුර ගන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට හිතන්න ඔයා ටර්ම් ටෙස්ට් එකේදී මැත්ස් වලට ඔයාලට ලකුණු 60ක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට ලකුණු 60ක් වෙනකම් විෂය කරුණු පුළුවන්. ඔයා බලන්න ලකුණු 60 ගත්ත විෂය කරුණු ටික මොනවද කියලා. ඒ විෂය කරුණු වෙනම නෝට් ඩවුන් කරගත්තා නම් හොඳයි කොලයකට අණු කොටස් එක්ක. ඔයා එතකොට දන්න මෙන්න මේ විෂය කරුණු ටික මට හොඳටම පුළුවන් කියලා. ලකුණු 100න් 60ක් අයින් කරපුවම ලකුණු 40ක් තියෙනවා ඔයාලට බැරි දේවල්. මෙන්න මේ වැදගත්ම දේ තමයි මෙන්න මේ බැරි දේවල් ටික මොනවද මාතෘකා මොනවද පාඩම් මොනවද අණු කොටස් කියලා හොයාගෙන ඒ ටික ඔයා අනිවාර්යයෙන්ම ක්ලියර් කරගන්න ඕනේ ඊළඟ ටර්ම් එකට යන්න කලින්. දැන් ওই විදිහට විෂය කරුණු බැරි දේවල් ගොඩ ගහලා 11 වසරේ අන්තිම ටර්ම් එකට එනකොට ඔයාට මැත්ස් අන්තිමට බැරිම ලෙවල් එකකට එනවා. නිකන් උදාහරණයක් හිතන්න පරිමිතිය පාඩමෙන් රචනා ගානක් අහලා තියෙනවා. ඔයාට පරිමිතිය පාඩම බැරි නිසා ඒ ප්‍රශ්නේව උත්සාහ කළා නැහැ. දැන් ඔයා ටර්ම් ටෙස්ට් එක ඉවර වෙලා බලපුවම පේපරේ මෙන්න මේ පරිමිතිය පාඩමේ අඩුපාඩු ටිකක් තියෙනවා කියලා අඳුරගන්න. එහෙනම් ඔයා කරන්න ඕනේ පරිමිතිය පාඩම දන්න කෙනකින් අහගන්න. එහෙම නැත්නම් YouTube වීඩියෝ එකක් බලලා ක්ලියර් කරගන්න එක. කොහොම හරි ඉක්මනටම මේ කොටස ආවරණය කරගන්න ඕනේ. ඒ විදිහට මම ලෙසන් කීපයකට මම වීඩියෝස් දාලා දිනවා මගේ channel එකේ. ඔයාලට පුළුවන් ඒවා බලලා ඔයාගේ අඩුපාඩු තියෙන පාඩම් කවර් කරගන්න. පස්වෙනිට කතා කරමු පාස් පේපර්ස් කරන එක ගැන. පාස් පේපර්ස් කරනවා කියන්නේ self study වලම කොටසක්. ඒකේ වටිනාකම කියලා ඉවරයක් කරන්න බෑ. මොකද ඔයා try කරන්න මේ exam එකට අහපු ප්‍රශ්න කියන්නේ ඉස්සරහට අහන pattern එකේ ප්‍රශ්න. මේ පාස් පේපර්ස් කරන එකේ වැදගත්කම කියනවනම් ඔයාලට පුළුවන් paper එකේ structure එක අඳුර ගන්න. මොන විදියේ ප්‍රශ්නද මට exam එකේදී එන්න පුළුවන්. ඒ වගේ මේ විශේෂයෙන් මේ ප්‍රශ්න වලට අදාළ පාඩම් මොනවද? ඔයා පාස් පේපර්ස් ටික හොඳට ඒ විදිහට කරගෙන යනකොට ඔයාට මේ pattern එක අහු වෙනවා. ඒ වගේම ඔයාට paper එකේ structure එක අඳුර ගන්න පුළුවන් වෙනවා. දැනට තියෙන O level paper structure එක තමයි කෙටි ප්‍රශ්න 25යි ඊළඟට ව්‍යුහගත රචනා ප්‍රශ්න 5යි රචනා ප්‍රශ්න 12ක් තියෙනවා. එතනින් 10ක් උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම ඔයාලට මම කිව්ව pattern එක අහු වෙනවා කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාලගේ O level maths දැනට තියෙන සිලබස් එකේදී දෙවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ අහන්නේ පරිමිතිය වර්ගඵලය කියන පාඩම. අවුරුදු 5ක් 6ක් අවසර ආරම්භ බලන්න ඒ විදිහටමයි අහලා තියෙන්නේ. ඒ නිසා ඔයාලට යන්න කලින්ම දන්නවා මේ ප්‍රශ්නේ අහන්නේ පරිමිතිය වර්ගඵලය පාඩමෙන්. ඒකට ලකුණු 10ක් තියෙනවා. එහෙනම් ඔයාලට එතකොට පුළුවන් මේ ප්‍රශ්නයට ලෑස්ති වෙලා යන්න. මම එක උදාහරණයක් විතරයි කිව්වේ. ඔක්කොම ප්‍රශ්න අහන්නේ එකම ඕඩර් එකකට ගොඩක් වෙලාවට කලාතුරකින් තමයි වෙනස් වෙන්නේ. මේ පැටර්න් එක දැනගෙන යන එක ඔයාලට අමතර වාසියක් වෙනවා. ඒ නිසා මම කියන්නේ අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් කරන්න. පාස් පේපර්ස් කරනකොට ඔරිජිනල් මාකින් එකත් බලලා ලකුණු දෙන විදිය ගැනත් හොඳ අවබෝධයක් ගන්න.
මගේ චැනල්ලගේ මේ වෙනකොට වීඩියෝස් කීපයක්ම දාලා තියෙනවා. මම ප්‍රශ්න සාකච්ඡා කරනට අමතරව ඔරිජිනල් මාර්කටිං ස්කීම් එකේ විදියටම ලකුණු දෙන විදිහත් මම පැහැදිලි කරනවා. හින්දා ඔයා කැමති නම් පුළුවන් මගේ channel එකට ගිහලා මේ වීඩියෝස් ටිකත් බලන්න. මේ විදිහට පාස් පේපර්ස් කරන් යනකොට ඔයාලට වැදගත් කරුණු අහුවේ. මම කියවා තියරි නෝට් එකේ පාඩමක් ඉවරුණාට පස්සේ ටික පිටු කීපයක් ඉතුරු කරන්න කියලා. ඒ පිටු කීපේ මෙන්න මේ වැදගත් කරුණු ටිකත් අනිවාර්යයෙන්ම ඇඩ් කරගන්න. ඒ වගේම හොඳ ප්‍රශ්නයක් තිබ්බොත් එහෙනම් පාස් පේපර්ස් ඔයාලට අමාරු එකක්. ඔයා ඒකත් ඇඩ් කරගන්න අතෙන් මෙන්න මේ ගාන try කරන්න කියලා. මම මේ පිළිවෙලක් හදන්නේ ඔයාලට පුළුවන් එක්සෑම් එකට යනකොට අන්තිම දවස් කීපය කරන වැඩ ටික හදාගන්න මම ඉස්සරහට වීඩියෝ එකක් ගේන්න. මම කියන පිළිවෙලට වැඩ කරොත් එහෙම මේක ඔයාලට මාරම ලේසියක් වෙනවා. ඊළඟට කතා කරමු කොහොමද ඔයාලට තියෙන ඒක ඒ ප්ලස් එකක් කරලා ඒක කන්ෆර්ම් කරගන්න කියලා. ඒ කියන්නේ ඔය OLL එක්සෑම් එක ලියන කලින් මට දැනගන්න පුළුවන් මට අනිවාර්යෙන් මැත්ස් වලට ඒකක් එන්නේ කියලා. ඒක කරන්න තියෙන හොඳම විදිය තමයි ටාගට් මොඩල් පේපර්ස් කරන එක. ඉතින් මම ඔයාලට කියන්නේ ටර්ම් ටෙස්ට් එකකට කලින් අනිවාර්යයෙන්ම එක මොඩල් පේපර් එකක් කරන්න. ඒ වගේම OLL එක්සෑම් එක කිට්ටු වෙලා ඒ කියන්නේ 11 වසරේ තර්ඩ් ටර්ම් එකේදී ඔයාලට පුළුවන් මොඩල් පේපර්ස් කීපයකට උත්තර ලියන්න. වැදගත්ම දේ තමයි මේ මොඩල් පේපර්ස් වලට උත්තර ලිව්වට විතරක් මදි. ඔයාලට ඒක ඔයා ඒක මාකින් ස්කීම් එකත් එක්ක බලලා ඔයාගේ අඩුපාඩු කොටස් අඳුරගෙන ඒ ටික අනිවාර්යයෙන්ම ක්ලියර් කරගන්න. ඒකයි මම මුලින්ම කිව්වේ මේ හැම දෙයකටම හොඳ ගුරුවරයෙක් ඉන්න ඕනේ ඔක්කොටම කලින්. එහෙම නැතුව ඔයාලට මේ කිසිම දෙයක් හරියට කරන් යන්න බෑ. ඔයාලට නොතේරෙනවා හිර වෙන තැනක් આવොත් එහෙම ඔයාලට අනිවාර්යයෙන්ම සපෝට් එකක් ඕනේ. එහෙනම් මම හිතනවා මේ දේවල් ටික ඔයා ෆලෝ කරොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයාගේ O level exam එකේදී ඔයාලට maths වලට එකක් ගන්න පුළුවන් වෙයි කියලා. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ඔයාගේ යාළුවෙක්ට share කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න කියලාත් ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙමු.